අප්පා මොනවත්තනද යන්නේ? ඔයාගේ ලොක් පොත ගන්න බලන්න වාහනේ. ඔය ගෑරේජ් නම්බර් එකක් ගහගෙන දුවන. Yep, that's me. You're probably wondering how I ended up in this situation. මේ විදියට ඔන්න ඔය වගේ ඔන්න දැක්ක නේද? මීට කලින් කවමදාකවත් ලංකාවේ අහලා නැති අමුතු සින්දුවක් අහලා බලමුද? එන්න මාත් එක්ක යන්න. මේ විදියට. ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ තියෙන එකම ඩොජ් වාහන දෙක. ඉතින් අපි ඩොජ් චැලෙන්ජ් එක සහ ඩොජ් චාර්ජ් එක ගැන පොඩි කම්පැරිසන් එකක් කරලා බලමු. ඒ වගේම මේගොල්ලෝ අපි රෝඩ් ටෙස්ට් කරලා බලමු. අද පොඩ්ඩක් අමාරු වෙයි පොඩි වැස්සකට අහු වෙච්ච නිසා. හැබැයි මීට කලින් කිසිම YouTube channel එකකින් හම්බෙලා නැති ඇමරිකන් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලෝ ගාවට අද අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් එහෙමම වීඩියෝ එක පටන් ගමු. මේ නිපොලෙට් කාස් by Automa Lesson. ඉතින් ලෝකේ වාහන ජාති ගත්තම අපි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ජැපනීස් වාහන දන්නවා. ඊට පස්සේ අපි යුරෝපියන් වාහන ගැන දන්නවා. ඊට අමතරව වැඩි ලංකාවේ නම් දකින්නම හම්බ වෙන්නේ නැති මෙන්න මේ ඇමරිකන් කාර් කල්චර් එකකුත් ලෝකෙ ඇත්තටම තියෙනවා. ඉතින් මේ ඇමරිකන් කාර් කල්චර් එකට ආවම මේ මිනිස්සු කොහොමත් ඒගොල්ලෝගේ සයිස් එකත් ඔක්කොමත් එක්ක ඒගොල්ලෝ කැමතිට රෝ පවර් එක දෙන්න ලොකු වාහන වලට ඒ වගේ ලොකු ප්‍රසන්ස් එකක් දෙන විදිහේ වාහන වල තමයි ඒගොල්ලෝ කැමති. ඉතින් ලෝක ප්‍රසිද්ධ ඕනම කෙනෙක් දන්න ඩොජ් සමාගමෙන් එන ලෝක ප්‍රසිද්ධ වාහන ජාති දෙක තමයි මෙන්න මේ කියන ඩොජ් චැලෙන්ජ් එක සහ ඩොජ් චාර්ජ් එක අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙයා ජෙනරේෂන්ස් 3ක් 1970 ඉඳගෙනුත් අන්න අරය 1966 ඉඳන් ජෙනරේෂන්ස් 7ක් පුරාවට අපිට ලබා ගන්න හම්බ වෙනවා. ඉතින් අවාසනාවට මේ වගේ පවර් එකක් තියෙන මෙන්න මේ වගේ වාහන දැනටමත් නැහැ. හෝ තව චුට්ට දවසකින් අපිට ඔයාලා කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද මේ හැමදේම දැන් ඇවිල්ලා තියෙන මේ එමිෂන් ස්ටෑන්ඩඩ්ස් අර මේ ඔක්කොමත් එක්ක දැන් ගොඩක් මේගොල්ලෝගේ ඇවිල්ලා තියෙන මේ 6.2 ලීටර් V8 එන්ජින්ස් වලින් අයින් වෙලා 3 ලීටර් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් කාර්ස් වලට තමයි දැන් ඉස්සරහට මෙන්න මේ කියන ඩොට් සමගමේ ෆියුචර් එක හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොල්ලොන්ට ආවම ටිකක් අමුතු දේවල් ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. මොකද ලේසියෙන් මේ ඇමරිකන් වාහන මේ ලංකාවේ පාරවල බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ කායක විතරමයි ලංකාවේ මෙන්න මේ જાති කායකට තියෙන්නේ. අරයා විතරයි එයා මේ ලංකාවේ ඉන්න කෙනෙක්ට ඉන්නේ. ඉතින් මේ ගොල්ලොන්ට තියෙන සෙන්ටිමෙන්ටල් වැලියු එක අනිවාර්යයෙන්ම වැඩි. ඒ වගේම ඒ වාහනෙන් හම්බෙන ප්ලෙෂර් එකද ඒ වාහනෙන් වාට හම්බෙන ප්‍රසන්ස් එකද හැමදේම ලංකාවේ තියෙන අනිත් සියලුම වාහන වලට වඩා වෙනස් විදිහට තමයි මෙන්න මේ කියන ඩොජ් වාහන වලින් අපිට ලබා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඒක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට දෙන ගමන් අපි කතා කරන්න පටන් ගමු සුපුරුදු විදිහට මෙන්න මෙයා කවුද අන්න අරයා කවුද කියලා කතා කරලා ඊට පස්සේ පර්ෆෝමන්ස් ගැන කතා කරලා එක්ස්ටීරියර් එකේ ටක් ගාරවමක් දාලා ඉන්ටීරියරට ගිහිල්ලා ඊට පස්සේ දෙයියන්ගේ පිටේ මුකුත් ප්‍රශ්නයක් එන්නේ නැතුව වාහන දෙක ඩ්‍රයිව් ටෙස්ට් කරන්නත් අපි try එකක් දෙමු. ඉතින් මේ තියෙන්නේ ඩොජ් චැලෙන්ජර් SRT Hellcat කියන කාර් එක. ඉතින් two door coupe එකක් විදියට අපිට ජෙනරේෂන්ස් 3ක් පුරාවට මෙන්න මෙයාව බලා ගන්න හම්බුණා. ඉතින් මෙන්න මේ කියන මෙයා තුන්වෙනි ජෙනරේෂන් එකේ 2008 ඉඳන් බලා ගන්න හම්බෙච්ච කාර් එකක දැනට ලංකාවේ තියෙන එකම කාර් එක වගේම අලුත්ම කාර් එකක විදියට අපිට අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන මේ කාර්ස් ඔක්කොම ඩිස්කන්ටිනියු වෙලා යන නිසා මෙන්න මෙයාට අපිට ලොකු ඕවර්විව් එකක් එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට දෙන්න දෙයක් ඇත්තටම නැහැ. ඉතින් අර ආපු ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට ආපු ඒගොල්ලෝගේ තියෙන වයිබ් එක ඔක්කොමත් අරගෙන තමයි ඒගොල්ලෝ ලයින් අප් එක ලස්සනට ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අරයා ගැන කතා කරන්න ගියොත් එහෙම එයා ඇවිල්ලා ඩොජ්
SRT Hellcat ම තමයි. හැබැයි මෙන්න මෙයා 2-door hardtop එකක් වෙනකොට මෙයා අපිට හම්බ වෙන්නේ high performance sports sedan එකක් විදියට 4 දෙනෙක්ගේ සීට්ස් 4කුත් එක්ක එදිනෙදා compatibility එක එදිනෙදා convenience එක ඔක්කොමත් එක්ක අර raw American vibe එකත් ආයිත් මෙන්න මේ කියන ඒ අවශ්‍ය වෙලාවට ලබා ගන්න පුළුවන් වෙන විදියට තමයි මෙන්න මෙයා ඇවිල්ලා තින්නේ. හැබැයි මෙයාගේ ඉතිහාසය මෙයාට වඩා චුට්ටක් වෙනස් වෙනවා. මොකද මෙයා ජෙනරේෂන්ස් 8ක් පුරාවට දැන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 7 වෙනි ජෙනරේෂන් එකේදී අපිට බලා ගන්න හම්බෙච්ච එක. ඒ වගේම 2015 වෙදී ආපු ෆේස්ලිෆ්ට් එකෙන් ආපු අලුත් ෆේස්ලිෆ්ට් එක විදිහට තමයි මෙන්න මේ ඩොජ් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් හරිම සරලයි. same performance same interior ගොඩක් වෙලාවට මෙයා 2-door hardtop එකක් මෙයා 4-door sedan එකක් විදිහට තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම ඉස්සරහට මේ වාහනේ performance ගැන කතා කරනවා. ඉතින් මේ වාහන දෙකම SRT Hellcat වාහන දෙකක් නිසා එකම එන්ජින් එක තමයි වාහන දෙකෙන් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් දුරට සම්පූර්ණයෙන්ම එකම විදිහේ performance උත් තමයි මෙන්න මේ කියන වාහන දෙකෙන්ම හම්බ වෙලා තියෙන්නේ. ඉතින් basically ඔයාලට ඉක්මනට අඳුනවල දෙන්න පුළුවන් ඉන්නේ 2-door hardtop 4-seater 4-door sedan SRT Hellcat එක විදිහට තමයි මේ ටික බලන්න. අමුතින් මම ඊට අමතරව මෙයාගෙත් වෙනම trim lines කීපයක් තියෙනවා. ඊට පස්සේ අලුත් කාස් උත් දැන් මීටත් වඩා අලුත් කාස් දැන් කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ මනම් පුළුවන් වුණොත් ඒවල trims ටික ඒවල ෆොටෝස් ටික දාන්න. හැබැයි හැම කා එකකම මේගොල්ලෝගේ මේ තියෙන iconic ගතිය එදා ඉඳන් 1966 ඉඳන් අර 1970 ඉඳන් මෙයත් ලස්සනට කන්ටිනියු කරගෙන ඒ ෆීචර්ස් ඒ DNA characteristics ඒ American vibe එක ඒ විදිහටම බොහොම ලස්සනට අරන් ඇවිල්ලා තමයි මෙන්න මේගොල්ලොන්ව අපිට අද ලෝකේ බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් දැන් අපි වාහනේ performance ගැන කතා කරමු. ඉතින් මේ performance කියන එක වාහන දෙකම සමාන වෙන නිසා මම ටක් ගාලා ඕගොල්ලන්ට ඒක ස්ක්‍රීන් එකේ දාලා තියන්නම්. එතකොට අපිට තව පොඩ්ඩක් වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් performance ගැන ස්ක්‍රීන් එකේ යන ගමන් ඕගොල්ලන්ට පුංචි වෙනස්කම් ටික ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඉතින් මගේ අතේ ඇත්තටම කිව්වොත් SRT keys දෙකක් තියෙනවා. ඉතින් හැම මෙන්න මේකේ SRT Hellcat එකකටම මෙන්න මේ වගේ black key එකකුයි red key එකකුයි හම්බ වෙනවා. ඉතින් මේ දෙකෙන් ඇත්තටම වෙන්නේ දැන් මේ කායික ඔයගොල්ලන්ට පේනවනේ එකක 707ක් horse power හම්බෙලා තියෙනවා. ඊට පස්සේ 800 newton meter torque එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ massive numbers එකක 0 to 100 ඔයගොල්ලෝ පේන 4 seconds අනිත් එක 3.6 second massive numbers. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේ වාහනය control කරගන්න එක හැමෝටම කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් ඇක්සිඩන්ට්ස් දැකලා තියෙනවා. මේ වගේ ඇමරිකන් කාර්ස් වල ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කොයි හරි තැනකට යනකොට නැත්නම් වැඩි එක්ස්පීරියන්ස් නැති කෙනෙක් පදිනකොට ඒගොල්ලන්ට මෙන්න මේ කියන බ්ලැක් කී එක නැත්නම් මේක වැලේ කී එක කියලා තමයි කියන්නේ. ඉතින් වැලේ කී එක ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. මේකෙන් ඒගොල්ලෝ බේසිකලි කරන්නේ ඕගොල්ලොන්ගේ අර තියෙන හෝස් පවර් එක රෙස්ට්‍රික්ට් කරලා RPM එක 4000 වලට වඩා යවන්න නැතුව ඒ වගේ කරලා ඔගේ පවර් එක ලිමිට් කරලා දෙන එක. ඒතකොට ඊට වඩා පොඩ්ඩක් කන්ට්‍රෝලබල් විදිහට තමයි යන්නේ. මෙයා තමයි අර කියන Hellcat නැත්නම් අර කියන demon අර කියන beast awake කරන කී එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක හම්බෙන්නේ. මෙන්න මෙයාගෙන් ඔයා වාහනේ ස්ටාර්ට් කරොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔයාට full potential එක කාර් එකේ ලබා දීලා තමයි මෙන්න මෙයාගෙන් වාහනේ ස්ටාර්ට් වෙන්නේ. ඉතින් අමතරව ටිකක් interesting දේවලුත් තියෙනවා කතා කරන්න. ඉතින් මම මේ keys දෙකම ළඟට ගෙනාවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා සාමාන්‍ය lock unlock buttons දෙක තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ boot එක open කරගන්න පුළුවන් බටන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න panic button එකක් කියනවා. මේ panic button එක කියන්නේ ඔයාලා ගොඩක් වෙලාවට mall එකකදී හරි කොහෙට හරි වගේ වාහනේ හොයාගන්න ඕන නම් මේ button එක එබුව ගමන් එයා lights ටික blink කරලා පොඩි sound එකක් දාලා ඔයාට වාහනේ හොයාගන්න chance එකක් ලබා දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තවත් පොඩි buttons දෙකක්. මෙන්න මේ රවුමක් වගේ දාලා. ඉතින් මෙන්න මේ buttons දෙකෙන් අපිට remotely වාහනේ start කරගන්න පුළුවන්. ඉතින් මම පොඩක් ළඟට ආවොත් එහෙම ඔන්න දැන් මේ button එකෙන් මේක කරපු ගමන් අන්න අර විදිහට blink කරලා අන්න අර විදිහට වාහනේ start කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට මේ විදිහට දාපු ගමන් මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට වාහන දෙක start කරගන්න අවශ්‍යතාවය පුළුවන්. ඉතින් මේක ගොඩක් ඇමරිකන් වාහන තමයි අතරම අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම cool feature එකක්. කොයි හරි පොඩ්ඩක් ඈත ඉඳන් එනකොට වාහනේ start කරාම ගාලා ඒක කෙලින්ම අර beast awake වෙන විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් බොහොම ලස්සන nice touch එකක්. ඉතින් මේක ගොඩක් වාහන වල පුළුවන් නම් ඇත්තටම මාර ගති. හැබැයි ගොඩක් බහුලව බලා ගන්න හම්බෙන්නේ ඇමරිකන් වාහන වල තමයි. අනිත් ඒවල තියෙන ෆෝන් එකෙන් app එකකින් ඒ වගේ දේවලින් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම අනිත් වාහනත් අඩොප්ට් කරනවා නම් ඇත්තටම මාර ලස්සන ෆීචර් එකක්. ඒ වගේම යූස්ෆුල් ෆීචර් එකකුත් වෙනවා. විශේෂයෙන්ම උදේවරුක කෝල් ස්ටාර්ට් එක අපිට මේ කරන්න පුළුවන්. මොකද මේ වගේ ලොකු එන්ජින්ස් බ්ලොක්ස් තියෙන එන්ජින්ස් වලට වෝම් අප් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් මේ වගේ දේවල් වලට සෑහෙන වටිනවා. ඉතින් ඔන්න ඔයගේ දේවල් ටිකක් තමයි performance එක ගැන කතා කරන් දිනේ. ටක් කාලා අපි මෙයාගේ රවුමක් දාලා බලමු කොහොමද මේ කාස් එක වෙනස් වෙන්නේ, මොනවාද මේගොල්ලෝගේ තියෙන characteristics කියලා exterior design එක ගැන කතා කරමු.
ඉතින් ඔන්න වාහන දෙකේම එක්ස්ටීරියර් ඩිසයින්ස් ගැන කතා කරන්න තමයි යන්නේ. ඉතින් මෙයාගේ මේ බොහොම ලස්සන ලයිම් ගේ මම හරියම නම දාන්නම් මොකද කියලා. ඉතින් ඒත් එක්කම මේ අර ඩොජර්ස් වලට ගැලපෙන බොහොම අර අයිකොනික් ඒ වගේම හයිලයිට් කලර් එක තමයි මෙන්න මෙයාට බොහොම ලස්සනට හම්බෙලා තියෙන්නේ. ඒත් එක්කම එයාගේ අර තියෙන මීන් ලුක් එක ඇත්තටම ඉස්සරහින් තමයි පටන් ගන්න. ඉතින් මෙන්න මේ වගේ අර පොඩ්ඩක් බුෂි අයිබ්‍රෝස් තියෙන කෙනෙක් වගේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇවිල්ලා තියෙන විදිහට බොහොම මීන් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සට ගියාම අපිට මෙන්න මෙතනින් තමයි ඒගොල්ලෝගේ ලයිට්ස් ටික බලා ගන්න හම්බ වෙන්නේ. හැබැයි මෙන්න මේ ලයිට්ස් වලට ආවම පොඩ්ඩක් විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ SRT Hellcats වලට ආවම ආයෙත් ඔයගොල්ලන්ට පේනවා මේ රින්ග්ස් 4ක් වගේ පේනවා. ඉතින් අපිට normal head lamp එකයි normal day lamp එකයි ඊට පස්සේ අපිට රින්ග්ස් 4 daytime and lights විදිහට හම්බ වෙනවා. ඒත් එක්කම ඔයා ඩ්‍රයිව් කරන ලාට මම පුළුවන් වුණා ක්ලිප් එකක් දාන්න. ඔයා මේ රෙඩ් කී එකෙන් යනකොට ඔයාට ඔරෙන්ජ් කලර් බොහොම මීන් ලුක් එකක් දෙන විදිහට තමයි රින්ග්ස් දෙකක් අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් හැම චූටි පාර්ට් එකක්ම සුපුරුදු විදිහට එයා ඉන්ටෙක්ස් විදිහට තමයි වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ඇත්තටම හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් වාහනේ සයිස් එකයි ඔක්කොමත් එක්ක සාපේක්ෂව හම්බෙලා තිනවා. ඉතින් මේ ගොඩක් දේවල් කස්ටමර්ස් ගන්න පුළුවන් ටිකක් ඔය ටිකක් වැඩි ට්‍රිම්ස් වලට මීටත් වඩා ලොකු ට්‍රිම්ස් වලට එහෙම යනකොට. ඉතින් ඒත් එක්කම මෙන්න මේ පැත්තට ආවම අපිට SRT ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කැමරා එක ළඟට ගෙනාවම ඔන්න පොඩි අයිටම් එකක් තියෙනවා. මෙතනත් ලයිට්ස් දෙකක්ම තමයි තියෙන්නේ. හැබැයි මෙන්න මෙතන මැද්දෙන් මෙන්න මේ වගේ මගේ අතන් උනත් දාන්න පුළුවන් ප්‍රමාණය ඉන්ටේක් එකක් තියෙනවා. මේ තියෙන්නේ සුපර් චාර්ජර් එකට තියෙන ඉන්ටේක් එක. මේකෙන් තමයි අර සුපර් චාර්ජර් එකට අවශ්‍ය එයා එක සක් කරලා ගන්න. ඒකෙන් තමයි ඔයාලට සද්දේ මෙන්න මේ කියන ඇමරිකන් කාර්ස් වලින් බලා ගන්න හම්බ වෙන. ඉතින් ඩ්‍රයිව් කරනකොට ඒ වයින් එක අපි ගන්න try එකක් දෙමු. ඒතර ඔයගොල්ලන්ට ඒක ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් වෙයි. ඉතින් අන්න ඔය වගේ දැන් තමයි මෙතන ස්පෙෂලි මෙන්න මෙතන ඉස්සරහින් කතා කරන්න තියෙන. ඉතින් ඊට පස්සේ උඩට ආවම බොහොම වයිඩ් ඔයගොල්ලන්ට තියෙනවා කොච්චර ලොකු ප්‍රසන්ස් එකක් මේ වාහනේ තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම මෙතනින් එක්සෝස් දෙකක් ඒ වගේ මෙතනින් තවත් ඉන්ටේක් එකක් විදිහට අපිට මෙන්න මේ විදිහට වන්න පුළුවන්. ඒත් එක්කම ටිකක් සෑහෙන වයිඩ් කියන ප්‍රසන්ස් එක හැම චූටි කැලලකින්ම දීලා තියෙනවා. ඉතින් මම සයිඩ් වීව් එකටත් ආවම අපිට මෙන්න මෙතනින් 20 inch alloy wheels තමයි හම්බ වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙච්චරක් විතර ටයර් එක මහතයි. ඉතින් මේකේ තියෙන මේ පවර් එකත් එක්ක ඔයාලට ලොකු ට්‍රැක්ෂන් එකක් ඕනේ. ඔයාලට හොඳට පාරට බදලා යන්න ඕනේ. ඒක නිසා මැසිව් ටයර්ස් හම්බෙලා තියෙනවා. මැසිව් බ්‍රේක්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම වෙන්ටිලේටඩ් ස්ටීල් රිම්ස් තමයි අපිට මෙන්න මේ කියන බ්‍රේක් ඩිස්ක්ස් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මම ඔයාලට මේකේ ටයර් සයිස් එක කිව්වොත් එimhe 275යි 40යි 20 තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මැසිව් ටයර්ස් තියෙනවා. මීටර තොර ලොකුයි පිටිපස්සේ ටයර්ස් ඇත්තටම. ඒ වගේම මෙයාගේ තවත් එඩිෂන් එකක් තියෙනවා. වයිඩ් බොඩි එකක්. ඒක ඊටත් වඩා පළල් විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් එතකොට ඒ වාහනේ තවත් හැන්ඩලින් හොඳ වෙන විදිහට තමයි තියෙන්නේ. මොකද මේගොල්ලෝ මෙයාගේ පවර් එක වැඩි නිසා හැම තිස්සෙම මෙයා එහෙට මෙහෙට පයින්න try කරනවා. ඉතින් ඒක බලක ගන්න තමයි මෙන්න මේ කියන ලොකු ටයර්ස් ඇත්තටම කිව්වොත් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට Hellcat ලෝගෝස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර සුපුරුදු එදා ඉඳන්ම ආපු Dodge Challenge එකේ ඒ ඩිසයින් cues ඒව තමයි අපිට බලා ගන්න මේ අපිට power mirrors ඊට පස්සේ frameless windows ඊට පස්සේ අපිට keyless entry එකට support වෙන විදිහේ බටන් එකක් ඒ ඔක්කොම ටික අපිට හම්බෙලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ door opening එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක්කා වගේ මේ වාහනේ සාමාන්‍ය ඇමරිකන් නිසා left hand වෙන්නේ. ඉතින් මේ වාහනේ right hand වලට convert කරලා තියෙන්නේ. ඉතින් ඒ right hand වලට convert කරන තැන නිසා ඊතර මේ අපේ වාහන ලබා දුන්නේ ඒගොල්ලෝ. ඉතින් එතනින් එහාට two door hard top එකක්. හැබැයි අර normal coupe කායකට වඩා අර muscular විදිහට තමයි මෙන්න මේ කියන body lines මේ හැම දෙයක්ම අපිට බලා ගන්න හම්බෙන්නේ. fuel cup එක හම්බෙලා තියෙනවා. හැබැයි මේ normal sports car එක කිසිම දෙයක් මේ කායකට හම්බෙලා තියෙන මෙයාත් ඇවිල්ලා අර නිකන් අර G-Wagon එක වගේ මට වගේ aerodynamics එළිය වැඩක් නැහැ. මම මගේ ගමන යන්නේ. මොකද මම එච්චර powerful. ඒක එච්චරයි කතාව. එතනින් යන කතා දෙකක් නැහැ. අන්න ඒ scene එකේ තමයි මෙන්න මෙයා අපිට බලා ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඩක් ස්පොයිලර් එකක් බලා ගන්න පුළුවන්. එතනටම අපිට රිවර්ස් කැමරා එකක් හම්බෙලා තියෙනවා. SRT badges, Dodges badges ඊට පස්සේ iconic ඒගොල්ලන්ගේ rear lamps බලා ගන්න පුළුවන්. මේකම අපිට reverse සහ indicator lights එහෙම නැත්නම් අපේ signal lights මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් එතනින් පල්ලෙහාට ගියාම අපිට මේ වාහනේ dual exhaust ටික හම්බෙනවා. ඉතින් මම මෙයාවත් exterior එක ගිහිල්ලා ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න වාහනේ සද්දේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් අහන්න මම සලසනවා. ඉතින් සෑහෙන්න මේකේ boot lid එක ඕපන් කරන මෙන්න බටන් එක මෙන්න මෙතනින් පොඩි බටන් එකක් තියෙනවා. බොහොම සීම්ලස් විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේගොල්ලෝ මේ කන්ට්‍රාස්ට් එක හින්දා මේ කායකට ගොඩක් ලස්සන ලුක් එකක් වගේම අර අමුතු අර ඇමරිකන් වයිබ් එක මා ලස්සනට කන්ටිනියු වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ විදිහට ඔබට පුළුවන්. ඉතින් ඇතුලේ පොඩි බඩු වගේක් තියෙනවා. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ටික මැසිව් boot space එකක් අපිට ඇත්තටම කිව්වොත් මෙන්න මේ කායකෙන් ලබා ගන්න පුළුවන්. මොකද raw power එක තියෙන raw engine එකක් තියෙන. ඉතින් ඒක නිසා ලොකුවට බැටරි වලට අර මේවට කිසිම ස්පේස් එකක් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම මෙන්න මේ විදිහට බොහොම ලස්සනට වාහනේ
අපිට එක්ස්ටීරියර් ඩිසයින් ගැන එයාගේ කතා කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මෙයාට ආවම මෙයාත් එයා වගේම තමයි. හැබැයි මෙයාගේ මේ අලුත් ෆේස් ලිෆ්ට් එක නිසා මෙයාට පොඩ්ඩක් හරි එදිනෙදා ගමන් වලට ගැලපෙන විදිහේ නැත්තම් නෝමල් කාර් එකකට ගැලපෙන විදිහේ අපියරන්ස් එකක් මෙන්න මේ කියන කාර් එකට හම්බෙලා තියෙනවා. හැබැයි අරයාගේ වගේම ඉන්ටෙක්ස් තියෙනවා, එක්සෝස් තියෙනවා. ඊට පස්සේ මේ හැම එකම ෆන්ක්ෂනල් වෙන්ස් විදියට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ඩේ ටයිම් රනින් ලයිට්ස්, ඊට පස්සේ LED හෙඩ්ලැම්ප්ස්, ඒ හැමදේම මේ කාර් එකටත් කිසිම ප්‍රශ්නයක් නැතුව බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම අර පැත්තෙන් කරකෙන්න. ඉතින් මේ කියන හයි පර්ෆෝමන්ස් ස්පෝර්ට්ස් සෙඩාන් එකට ආවහම මෙයාගේ තරය වගේ තමයි මම පොඩ්ඩක් මේ පැත්තෙන් කරගුණා. ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් ටයර් එකේ සයිස් එක කොච්චරද කියලා. මෙයාගේ අපිට 20 ඉන්ච් හම්බෙලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ මීටර් වඩා ලොකු ටයර්ස් තමයි හම්බ වෙන්නේ. සුපුරුදු විදියටම හෙල්කැට් ලෝගෝස් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙයාගේ ඉතින් නෝමල් කාර් එකක් නිසා අපිට මෙන්න මේ විදියට ෆ්‍රේම් කිටින් ඩෝස් තමයි හම්බෙන්නේ. හැබැයි හොඳ ඉන්සුලේෂන් එකක් අතරම පොඩ්ඩක් අපිට වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් අර කම්ෆර්ට් කියන පැත්ත මේ වාහනේදී ටච් කරලා තියෙන නිසා. ඉතින් ඊට පස්සේ අපිට එතනින් එහාට මේ වාහනේ අපිට ඔය කම්ෆර්ටබල් ඔප්ෂන්ස් ඒව ලක්ෂරි ඔප්ෂන්ස් ඔය දැඩලා දෙන්න. මේ වාහනේදී අපිට සන්රූෆ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රූස් කන්ට්‍රෝල් මම ඉන්ටීරියර් ගේම් කතා කරනම් ඒ වගේ දේවලුත් මගේ වාහනේ හම්බෙලා තියෙනවා. ඉතින් මෙයාට එනකොට හරියට සාපේක්ෂව මෙයා ෆෝඩෝ සෙඩාන් එකක් වුණාට මෙයාට හොඳ ඕපනින් එකක් තියෙනවා. හැබැයි මෙතනදී පොඩ්ඩක් හරිය ඒරෝඩයිනමිකලි පොඩ්ඩක් ලස්සන වෙන විදිහට අපිට මෙන්න මේ වගේ ඩිසයින් එක මේ වාහනේ බලන්න පුළුවන්. හැබැයි අර කාර් එකේ වගේම බොහොම වයිඩ් විදිහට තමයි මේ හැමදේම අරගෙන තියෙන්නේ. මොකද මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර වීල්ස් ලොකු ටයර්ස් වලට කම්පැනි වෙන්න පුළුවන් වෙන විදිහට තමයි මෙයාගේ මේ ටික ඇවිල්ලා තින්නේ. ඉතින් අර කාර් එකේ වගේම බොහොම ලස්සන ස්ලීක් ඩක්ටේල් එකක් විදිහට මෙන්න මේ වගේ ස්පොයිලර් එකක් අපිට හම්බෙලා තිනවා. රිවර්ස් කැමරා එකේ විදිහට බලන්න පුළුවන්. ඒත් එක්කම මේ අලුත් LED ලයින්ස් එක එහෙම වාහනේ බොහොම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අර කාර් එකේ අපිට බූට් ලිඩ් එක අතර තියෙන මෙන්න මෙතනින් පොඩ්ඩක් අර ටිකක් සාමාන්‍ය මික්ස් ෆීලිංගස් දෙන්න පුළුවන් විදිහට තමයි මෙයාගෙන් තියෙන්නේ. හැබැයි ඒකත් ඕපන් කරපු ගමන් සෑහෙන ලොකු සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් වුණත් දාගෙන යන්න පුළුවන් තරමේ බූට් ස්පේස් එකක් මෙන්න මේ විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඩොට් චාර්ජර් SRT එච්චරයි. ඉතින් මේ ලයිට්ස් ටික දැක්ක ගමන් ඕනෙක් කෙනෙක් දන්නා මේකේ හැම කාර් එකේ හැම පැත්තක්ම එච්චරටම අයිකොනික්. මොන ඇන්ගල් එකෙන් කාර් එක දැක්කත් ඔයාලට මේ වාහනේ රෙකග්නයිස් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි අත්තම කිව්වොත් මේ කාර් එක හම්බෙලා තියෙන්නේ. ඉතින් පිටිපස්සෙන් මෙන්න මේ යටින් මෙන්න මේ විදිහට එක්සෝස් දෙකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් මොකද මේවා ඩේ ටු ඩේ යන්න පුළුවන් වෙන විදිහට හැදිලා තියෙන කාර්ස් නිසා. ඉතින් ඔන්න ඔය ටිකත් තමයි බොහොම ලේසියෙන් කතා කරන්න තියෙන්නේ. දැන් ඉන්ටීරියර් එකට පයින්න කලින් අපි දෙන්නම එකට තියලා පොඩ්ඩක් මේ පොඩි කරදරයක් වටපිටාවට ඇති කරලා බලමු කොහොමද මෙයාගේ සද්දේ වෙන්නේ කියලා. ඔන්න ඉතින් වර්ෂාව මධ්‍යය වුණත් සැලෙන්නේ නැතුව හොඳම කන්ටෙන්ට් ඕගොල්ලන්ට ගේන්න ඕන නිසා කිසිම දෙයක් ස්කිප් කරන්නේ නැතුව ඔන්න ආවා මෙන්න මෙයාගේ ඉන්ටීරියර් එක ගැන කතා කරන්න. අපි දැන් ඉන්නේ ඩොට් චාර්ජ් එකේ ඉන්ටීරියර් එක ගැන කතා කරන්න. ඉතින් බැලුමට සාමාන්‍යයෙන් අර ඩ්‍රයිවර් කෙනෙක් ෆෝකස් කරගෙන හැදිලා තියෙන බෲටල් පවර් එකක් එක්කම හම්බෙන ඒ පර්ෆෝමන්ස් වලට ගැලපෙන විදිහේ ඉන්ටීරියර් එකක් කියලා කිව්වොත් සමහර එක්කෙනෙක්ට කියන්න පුළුවන් ඔව් ඇත්ත කියලා. ඒ වගේම සමහර එක්කෙනෙක්ට කියන්න පුළුවන් මෙච්චර ලොකු ගාණක් දෙන එකේ තවත් දේවල් දෙන්න පුළුවන්ද කියලා. හැබැයි අපි කතා කරන්න පටන් ගමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඇත්තටම ජස්ටිෆයි කරගන්න. මේ වගේ ප්‍රයිස් එකකට මේ වගේ කාර් එකකින් මේ ඇමරිකන් කියන වයිබ් එකත් එක්ක නැත්නම් ඇමරිකන් කියන කල්චර් එක නැත්නම් මේ මසල් කාර්ස් කියන කල්චර් එකත් එක්ක මේ වගේ ඉන්ටීරියර් එකක් අපිට මොන විදිහටද යූස්ෆුල් වෙන්නේ සහ වාහනේ ඕවරෝල් තියෙන අර කැරක්ටරිස්ටික්ස් ටික මොන විදිහටද ජස්ටිෆයි වෙන්නේ කියලා. ඉතින් සුපුරුදු විදිහට දකුණු පැත්තෙන් දැන් කතා කරන් පටන් ගමු. ඉතින් සාමාන්‍යයෙන් යුරෝපියන් කාර්ස් තරම්ම හොඳ මැටීරියල්ස් නෙවෙයි වුණත් සාමාන්‍ය හොඳ හයි ක්වොලිටි ලෙදර්, ඇලුමිනියම් පාර්ට්ස්, ඊට පස්සේ පොඩ්ඩක් එහෙම මෙහෙම ස්ක්‍රැචි ප්ලාස්ටික්ස් ටිකුත් නැතුව නෙවෙයි කාබන් ෆයිබර් ට්‍රිම්ස් ඒ වගේ හැමදේම අපිට හම්බෙලා තියෙනවා. සීට්ස් පැත්තට ආවම කම්ෆර්ට් එක පැත්ත ගැන ගොඩක් හිතලා තියෙනවා. ඇත්තටම ඉස්සරහ සීට්ස් වගේම පිටිපස්සේ සීට්ස් උත් ගොඩක් කම්ෆර්ටබල් විදිහට තමයි අපිට ලබා ගන්න හම්බ වෙන්නේ. ඒත් එක්කම අපිට ඉලෙක්ට්‍රික් සීට්ස් හම්බෙලා තියෙනවා. ඉලෙක්ට්‍රික් මෙමරි සීට්ස් ෆන්ක්ෂන්ස් මෙතනින් හම්බෙලා තියෙනවා. ඔටෝ වින්ඩෝස්, ඔටෝ මිරර්ස් ඒ ඔක්කොම ඔප්ෂන්ස් ටික ඇමරිකන් කියලා නෑ. ඔක්කොම ඒවා ටික අපිට හම්බෙලා තියෙන වගේම වාහනේ හිතනවට වඩා සෑහෙන ස්පේෂස් විදිහට තමයි අපිට ලබා ගන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි දකුණු පැත්තට ආවම මම අර කිව්ව ඩ්‍රයිවර් ෆෝකස්ඩ් කියන ප්‍රමාණය නැත්නම් ඩ්‍රයිවර් ෆෝකස් කියන වයිබ් එක අපිට ගොඩක් තේරෙනවා. මොකද මේ අර
අනවශ්‍යම නැත්තම් අර ටෙක් පැත්ත ගැන ගොඩක් අඩු වෙලා බ්‍රෝ ගතිය නැත්තම් හැම දෙයකම ෆිසිකල් බටන්ස් එක ස්ක්‍රීන්ස් එක ඒ විදිහට තමයි මෙන්න මේ වාහනේදී හම්බෙන්නේ. ඉතින් අපි ටක් ගාලා වාහනේ ස්ටාර්ට් කරගමු. අපිට මෙන්න මෙතනින් මෙන්න රෙඩ් බටන් එක තියෙනවා. ඉතින් අපි ළඟ තියෙන්නේ රෙඩ් කී එක. ඉතින් මම කී එක ගැන ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා අත්‍තරම කිව්වා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්වනවා මෙතනින් බ්‍රේක් එක ඔබලා ස්ටාර්ට් කරන්න කියලා. ඉතින් අපි වාහනේ ස්ටාර්ට් කරමු. මෙන්න මේ විදිහට අපිට වාහනේ ස්ටාර්ට් කරගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඔගොල්ලෝ දැක්ක මෙතනින් එනවා යූකනෙට් කියලා. ඉතින් අර ක්‍රයිස්ලර් ගෲප් එකේම වාහනයක් නිසා ඒගොල්ලෝගේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක තමයි පාවිච්චි කරන්නේ. මම එතනට එන්න අපිට බොහොම ලස්සන ටිකක් වයිඩ් ගේජ් ක්ලස්ටර් එකක් එහෙම නැත්නම් ඩ්‍රයිවර් ඩිස්ප්ලේ එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට වම් පැත්තෙන් RPM මීටර් එක දකුණු පැත්තෙන් ස්පීඩෝමීටර් එක බලා ගන්න පුළුවන්. ස්පීඩෝමීටර් එකේ SRT කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැක්ක අර හෙල්කැට්ගේ මූණ මොන විදිහට දාවේ කියලා. ඉතින් මේ කායකයේදී ඩොජ් අපේ චැලෙන්ජ් එකට වඩා පොඩ්ඩක් අප්ඩේට් විදිහට ඇවිල්ලා තියෙනවා. මොකද මෙයාට 2015 ෆේස් ලිෆ්ට් එකත් එක්ක මේ අලුත් ඔප්ෂන්ස් ටිකක් මේක වාහනේ ඇත්තටම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. හැබැයි ඕවරෝල් ඇත්තටම එකම විදිහට තමයි බලාගෙන හම්බෙන්නේ. මම කිව්වා වගේ 2 door 4 door විදිහට ඒ වාහනේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපිට සුපුරුදු වාහන වලින් බලා ගන්න හම්බෙන විදිහේ ඉන්ෆර්මේෂන් ටිකක් අපේ ෆියුල් කන්සම්ප්ෂන් එක ඊට පස්සේ අපේ මොනවාද ගේජස් ටික ඒ ටික බලා ගන්න පුළුවන්. හැබැයි මේ වාහනේදී මම අර ඩ්‍රයිවර් ෆෝකස් කියලා කිව්වා වගේ පර්ෆෝමන්ස් දැන් මේක පර්ෆෝමන්ස් සෙඩාන් එකක් කියලා මම ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. එතකොට එයාට ගැලපෙන විදිහට විශේෂයෙන්ම ඩ්‍රැග් ස්ට්‍රිප් එකකදී රියැක්ෂන් ටයිම් දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඒක දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ. ඔයාගේ රියැක්ෂන් ටයිම් එක පවා මෙතනින් බලා ගන්න පුළුවන් 0 to 100 km/h ටයිම් එකක් ඇතුළෙම තියෙනවා. ඉතින් අර ඒ වගේ අර ඩ්‍රයිවර් කෙනෙක්ට ගැලපෙන නැත්තම් රේස්ම පදින නැත්තම් ස්පෝර්ට් මේකේ තියෙන ඒ ට්‍රූ ඇට්‍රිබියුට්ස්ම එළියට ගන්න බලාගෙන හැදිච්ච ඉන්ටීරියර් එකක් විදිහට තමයි මෙන්න මෙයාව හම්බෙන්නේ. ඊට පස්සේ අපිට බැටරි වෝල්ටේජ් එක පවා මේකෙන් පේනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපිට ඉන්ටේක් එයාර් ටෙම්පරේචර් එක ඊට පස්සේ එන්ජින් ටෝක් එක ඒකත් දැන් මම රෙව් කරලා දැන් පෙන්නුවොත් එහෙම ඒක වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ දැක්කා. ඒ විදිහට ඒක එතනින් පෙන්නනවා. ඊට පස්සේ එන්ජින් පවර් එක මොන විදිහට දෙන්නේ, එයාර් ෆියුල් රේෂියෝස් ඒ හැම දෙයක්ම මේ වාහනේ තියෙනවා. ඉතින් අර මේ වගේ කායකින් මේ ඩොට් සමාගම විසින් මේ වාහනේ පදින කෙනෙක් නම් ඔයාට කියන්නේ මේ වාහනේ ඔයා නිකන් මේ ෆන් එකට ෂෝ එක දාන්න නෙමෙයි මේ වාහනේ ගන්න ඕන විදිහට යන කියලා ඒකින් තමයි අපිට සමහර වීඩියෝස් වලත් පොඩ්ඩක් උඩින් යනවා. ඒ වගේම හම්බෙලා තියෙන මොකද මම වාහනේ මෙතනට අරන් එද්දි මමත් අද තමයි මුලින්ම වාහනේ ඩ්‍රයිව් කරේ. සෑහෙන ලොකු පිකප් එකෙන් ඔයාලට තේරෙන්නේ නැති තරමේ පිකප් එකක් එහෙම නැත්නම් මෙහෙම විසික් වෙලා යන විදිහට තමයි යන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙන්න මේ ත්‍රොටල් එක හරියට දෙන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක ඒ විදිහට හම්බෙලා තිනවා. ඉතින් ඒක තමයි අර මේගොල්ලෝගේ තියෙන DNAs මේ Dodge cars වල නැත්නම් මේ American muscle cars වල අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට normal gear lever එක, fuel limit එක, ඊට පස්සේ temperatures ඒ වගේ ඒවා ටිකක් තියෙනවා. ඊට පස්සේ speed එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට අමතරව අපිට pedal shifters මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. pedal shift එක පිටිපස්සේ තව බටන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ ගොඩක් මේ Jeep මේ American වාහන වල Jeeps වල ඒ වගේ මේ අපිට මේ buttons ටික බලා ගන්න හම්බුනේ. ඒක Chrysler group එකේ වාහන වලත් බලා ගන්න පුළුවන්. එකක් මෙන්න මේ pedal shifters දෙක පිටිපස්සේ buttons දෙකක් තියෙනවා. එකකින් ඔයගොල්ලෝ දැන් මෙතනින් පෙයි මෙන්න මේ වගේ වාට අර මේ මොනවාද මොඩ් එක එහෙම නැත්නම් රේඩියෝ ඊට පස්සේ AM FM ඊට පස්සේ ඔයාගේ මීඩියා කනෙක්ෂන්ස් ටික අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාට channel එක මෙන්න මේ විදිහට මාරු කරගන්න පුළුවන්. ඊළඟ channel එකට යන විදිහට වගේ ඒක අපිට කරගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අපිට dual multifunction steering wheel එකක් තමයි හම්බ වෙන්නේ. හැබැයි අපිට adaptive cruise control හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකේ buttons තුන මෙන්න මේ විදිහට පොඩ්ඩක් empty විදිහට තියෙනවා. ඉතින් kind of a drawback. මේ අර ලොකුම දෙයක් නෙමෙයි. චූටි drawback එකක් විදිහට අපිට බලන්න පුළුවන්. ඊට අමතරව cruise control මේ පැත්තෙන් ඊට පස්සේ අපේ gauge cluster එකට අවශ්‍ය කරන controllers ටික මෙතන ඉන්නවා. ඊට පස්සේ bluetooth connectivity එක අපිට මෙන්න මෙතනින් සහ voice assistant උත් මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් හොඳ ස්ටියරින් වීලක් තියෙනවා. හැබැයි ටිකක් පොඩ්ඩක් අර ඇමරිකා මේ වාහනේ size එක අර පියෝ මේ weight එක සහ අර තියෙන හැම එකක්ම ඩ්‍රයිවර්ට එහෙමම පාස් කරන නිසා අර පොඩ්ඩක් අර මේ
තද ගතිය නැත්තම් රෝ ගතිය සෑහෙන ඇඟට දැනෙන විදිහට තමයි වාහනේ මෙන්න මේ ඉන්ටීරියර් එක ස්පෙෂල් ස්ටියරින් වීල් එක සහ මැනුවල් කරනකොට ඒ ටික හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට බකට් සීට්ස් හම්බෙලා තියෙනවා. හොඳ කම්ෆර්ටබල් ලෙදර් සීට්ස් මැටීරියල්ස් එක තමයි හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ඉස්සර සීට්ස් දෙක මේ විදිහට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ අපිට මීටර් 30ක් කම්ෆර්ටබල් විදිහට සීට්ස් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපිට SRT ලෙටරින් එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ටික අපිට කතා කරමු. මෙන්න මෙයාට ආවම ටික වැඩිපුර දෙයක් තියෙනවා කතා කරන්න. ඉතින් මේ ටික අපි සාමාන්‍යයෙන් යූෂුවල් අපිට රේඩියෝ මීඩියා ඊට පස්සේ කන්ට්‍රෝල්ස් වලට ගියාම අපිට සීට් හීටර්ස් තියෙනවා, කූලර්ස් තියෙනවා, ස්ටියරින් වීල් එක හීට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕන්න මේ ස්ක්‍රීන් එක ඔෆ් කරන එක, ඊට පස්සේ මේ මිරර්ස් ඩිම් කරන එක, ඒ වගේ ස්ටෑන්ඩඩ් ෆීචර්ස් ටිකක් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවලට ෂෝට් කට්ස් ඔයා කැමති විදිහකට මේක එහාට මෙහාට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා තමයි අර මම කිව්ව ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. මෙන්න මේ කියන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේදී ඔයාට සෑහෙන ඔප්ෂන්ස් ගොඩක් හම්බෙනවා. ටිකක් බේසික් විදිහට තමයි. ඔව් හැබැයි ඔයාට ඒක මේ ඕන තරම් මේ ඇප්ස් මේ ඔයාට ඕන නම් මේවා ටික අපිට එහාට මෙහාට කරලා මෙන්න මේ වගේ කන්ට්‍රෝල් කරගන්න, එහෙට මෙහෙට දාගන්න, වෙනස් කරගන්න හම්බෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ආයිත් මෙතනින් තියෙනවා මම උතරින් පොඩ්ඩක් පල්ලෙහාට ආවන් පස්සේ මෙන්න මේ SRT කියලා බටන් එක. මේ බටන් එක තමයි මේ වාහනේ තියෙන most important බටන් එක. ඉතින් අපි ආව එබුව ගමන් වෙනම set of options ටිකක් features ටිකක් මෙන්න මේ විදිහට අපිට ස්ක්‍රීන් එකට එනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට පෙන්වන මොන කී එකද මේ වෙලාවේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ රෙඩ් කී එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අපේ ඩ්‍රයිව් මොඩ්ස් ටික මෙතනින් හම්බෙනවා. ට්‍රැක්, ස්පෝර්ට්, කස්ටම් සහ ඩිෆෝල්ට් කියන එක. දැන් ඩිෆෝල්ට් එකේදී අපේ පවර් එක 500යි. ට්‍රාන්ස්මිෂන් එක එකව, පැඩල් ෂිෆ්ටර්ස් උත් ඔෆ් කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් කස්ටම් එකක් දාන්න පුළුවන්. එතකොට දැන් මේ වාහනේ ටික පොඩ්ඩක් පුරුදු වුණාම ඔන්න 700 plus වලට වෙනස් වුණා. ට්‍රාන්ස්මිෂන් එක ස්ට්‍රීට් වුණා, පැඩල් ෂිෆ්ටර්ස් ඔන්, ඊට පස්සේ ට්‍රැක්ෂන් අර මේව ටික මෙන්න මේ විදිහට තියෙනවා. මේ 700 horse power කියලා ඒකෙන් පෙන්නන්නේ මේක රෙඩ් කී එකෙන් විතරයි මම ඔයගොල්ලෝට ඒක ගැන කලින් කිව්වනේ. ඊට පස්සේ අපිට ඕන නැත්තම් ප්‍රී සෙට් අප් වෙලා තියෙන මෙන්න මේ වගේ ස්පෝර්ට්ස් සහ ට්‍රැක් විදිහට හම්බෙලා. ඊට පස්සේ මේ SRT pages වලට ගියාම නිකන් අර අමුතුම පෝර්ට්ෆෝලියෝ එකක් ඕපන් වෙනවා වගේ මෙන්න මේ වගේ performance pages වෙනම ඕපන් වෙනවා. ඒකෙදි මෙන්න මේ කියන SRT performance pages කියලා මේකෙදි ඔයාලට තවත් in detail හැම චූටි දෙයක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ හැම චූටි ගේජ් එකක්ම, ඊට පස්සේ G force එක කොහමද වෙන්නේ, ඊට පස්සේ engines ටික මොන විදිහටද වෙන්නේ, මේ හැම දෙයක්ම ඔයාට බොහොම ලස්සනට දැනෙනවා. මම ඒක කිව්වේ අර drivers car කෙනෙක් විදිහට අර brutal force එක ඔයාට දෙන ගමන් ඔයාට ඒ පැත්තෙන් වෙන්න ඕන හැම පැත්තෙම. ඒ කියන්නේ driver කෙනෙක් normal එදිනෙදා driver කෙනෙක්ට වඩා performance oriented driver කෙනෙක් විදිහට තමයි ඔයාට මේ වාහනේ ඇත්තටම හොඳටම එන්ජොයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික මේක තමයි මෙන්න මේ පාර්ට් එක තමයි ඇත්තටම මේ ඉන්ටීරියර් එක ගැන කතා කරත් සම්පූර්ණයෙන්ම වැදගත්ම විදිහට අපිට අඳුන්වලා දෙන්න තියෙන. ඉතින් ඔයා එක්ස්පෙක්ට් කරන හැම චූටි ඉන්ෆර්මේෂන් එකක්ම මෙන්න මේ කියන මේ SRT මොඩ්ස් වලින් නැත්තම් මෙන්න මේ කියන මේ ටයිමින්ග්ස් වලින් ඔක්කොලින්ම අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් එහාට ගියාම අපිට ලොකු දේවල් ටිකක් ඇත්තටම හම්බෙන්නේ නැහැ. ඉතින් අර ෂෝට් කට්ස් හම්බෙලා තිනවා. ඔයාට ease of access ටිකක් හම්බෙලා තිනවා. ඉතින් ඔයාට මේ ටක් ගාලා මේවට ගෙබුව ගමන් ඒ තැන් වලට යන්න පුළුවන්. මට නම් ඇත්තටම මේ අපි දැන් ඉස්සර ඩ්‍රයිව් කරලා බලමු. ඩ්‍රයිව් කරන කොටක් අර මම සාමාන්‍යයෙන් අර වැඩිය බය වෙන්නේ නැහැ. මම මීට කලින් පොඩ්ඩක් බය වුණා අර 1000 horse power විතර ටියුන් කරලා තිබ්බ GTR එක පොඩ්ඩක් පදිද්දි. හැබැයි මෙයාට සෑහෙන් ඊට වඩා බය හිතෙනවා කායක පදිනකොට. මෙයාටත් වඩා ඇතරම චැලෙන්ජ් එක. මොකද එයාගේ දැන් මෙයාගේ බේසිකලි සේම් ඉන්ටීරියර්ස් වගේනේ හම්බෙන්නේ. එතකොට මොනවාද එයාගේ ඒ හම්බෙන පර්ෆෝමන්ස් එක සෑහෙන විදිහට අන්ප්‍රෙඩික්ටබල් විදිහට තමයි හම්බ වෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ පොඩ්ඩක් පාරවලත් ඉතින් පොඩ්ඩක් තෙතයි. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපි බලමු. අනිවාර්යෙන් පුළුවන් විදිහට ඩ්‍රයිව් ටෙස්ට් එක කරමු. අපිට පොඩ්ඩක් මේකට එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එක්කත් පොඩ්ඩක් ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක කොහොම වගේද වෙන්නේ කියලා බලන්න try එකක් අරගෙන ගෙමු. ඉතින් ඊට පස්සේ අපිට normal විදියට අපේ climate control ඒවා ටික හම්බ වෙනවා. gear lever එකත් පොඩ්ඩක් අර old style විදිහට තමයි හම්බෙන්නේ. ටිකක් අර American ගතිය තේරෙනවා. ඉතින් මේ හැම චූටි කෑල්ලකින්ම අර American ලොකු brutal කියන ගතිය තේරෙනවා. ඉතින් අපිට මේ විදියට D එක දම්පුවා. ඊට පස්සේ ඕන්න manual කියලා මේවෙත් දම්පුවා. ඊට පස්සේ වට ඕන්න pedal shifters ටික පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට ආයෙත් මේ විදියට දාලා පාකේ දම්පුවා. ඉතින් අපිට e brake එකක් හම්බෙන්නේ නැහැ, hand brake එකක් හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් අර ඉස්සර කාර්ය වගේ foot brake එකක් තමයි හම්බෙන්නේ. ඉතින් foot brake එක මෙන්න මෙතනින් මේ විදිහට තියෙනවා. ඉතින් foot brake එක අපිට සම්පූර්ණයෙන් push කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඒක එවුවම ඒක release වෙනවා. ඉතින් පොඩ්ඩක් ඒ වගේ ටිකක් අර
ඕල් ස්කූල් දේවල් ටිකුත් නැතුවම නෙවෙයි. ඉතින් එහෙම දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් අපි මේ වාහනේදී වැදගත්ම දේවල් තමයි performance කියන එක. ඉතින් ඒ performance ගැන වලට අවශ්‍ය විදියට තමයි මේ සියලුම දේවල් ටික හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් තව පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං ඩීටේල් එකක් තියෙනවා. මෙතන DB කියලා ලෝගෝ එකක් එක්ක තියෙනවා Dodge Brothers designed in Detroit කියලා. ඇත්තරම මේ කායක මෙන්න මේ කියන සමාගමෙන් තමයි එන්නේ. හැබැයි ඇත්තටම ඩිසයින් වෙනවා කියලා කියන්නේ දැන් කැනඩාවල. ආයිතින් පොඩ්ඩක් එතනදී ලොකුවට මැච් වෙන්නේ නැති එකක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ පොඩ්ඩක් අර නයිස් ටච් එකක් ගෙනල්ලා තියෙනවා. මොකද ඒගොල්ලෝගේ මේ තියෙන ජෙනරේෂන්ස් කීපයක්ම තිස්සේ ඉඳන් මෙන්න මේ කියන ප්ලාග්ස් මෙන්න මේ වගේ කියන අයිකොනික් දේවල් අපිට පොඩ්ඩක් එහෙම මෙහෙන් බලා ගන්න හම්බුණා ඒ දා ඉඳන්ම. ඉතින් ඊට පස්සේ අපිට කප් හෝල්ඩර්ස් තියෙනවා, ටික ලොකු ස්ටෝරේජ් ඒරියාස් එහෙමනේ හම්බෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ඉතින් එහාට සාමාන්‍ය නෝමල් අර දේවල් වාහනවල බලාගන්න තියෙන දේවල් ටිකම තමයි අපිට හම්බෙලා තියෙන. ඊට පස්සේ චාර්ජර් කියලා මෙතනින් බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හොඳ හෙඩ්ලයින් එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ අපොස් ටිකත් සාමාන්‍යයෙන් ලෙදර් සහ ප්ලාස්ටික් මික්ස් විතර හම්බෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික තමයි බොහොම සරලව අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් චැලෙන්ජ් එකට පයින්නකොට මම ඒකේ මේකේ වෙනස්කම් ගැන විතරක් කතා කරන්න try කරනවා. මොකද මේ සියලුම පැනල් එක සම්පූර්ණයෙන්ම ඒ විදිහට මේකේ තියෙනවා. ඉතින් එතකොට අපිට වෙලාවත් පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ කායකට පයින්න කලින් අපි පිටිපස්සේ සීට්ස් වලට ගිහලා බලමු පිටිපස්සේ සීට්ස් මොනවා වගේද කියලා. පිටිපස්සට ආවම සාමාන්‍යයෙන් හොඳ කම්ෆර්ටබල් යුරෝපියන් කාර් එකක හම්බ වෙන විදිහේ සීට්ස් කම්ෆර්ට් එකක්, ලෙග් ස්පේස් එකක්, හෙඩ් රූම් එකක් මේ හැම දෙයක්ම අපිට කිසිම දෙයක් කම්ප්‍රොමයිස් වෙන්න නැතුව හම්බෙලා තියෙනවා. ඊට අමතරව අපිට මෙතන USB ports හම්බෙලා තියෙනවා. ඊට වගේ ඒ වගේම සීට් හීටර්ස් උත් ඔප්ෂන්ස් දෙකකට අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපිට ආම්රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම රියර් වීල් නිසා පිටිපස්සට යනවා ෂාෆ්ට් එක. අපිට සාමාන්‍යයෙන් 4 දිනකට තමයි පස්සට ඉතින් අපි යූෂුවලි යන විදියට ඕනනම් බැලන්ස් එකක් දාගන්න බැරි කමක් නැහැ. ඉතින් එතනින් එහාට නෝමල් ස්ටෑන්ඩඩ් කාර් එකක් විදියට තමයි හම්බෙන්නේ. ඊට අමතරව තව පොඩ්ඩක් ඇඩිෂනල් ඔප්ෂන්ස් Alpine sound system එකක්, ඊට පස්සේ ඔය එක decals ඒ වගේ දේවල් මේ වාහනයට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒවත් අපිට මේ වාහනේදී දැක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වාහනේ ලොකු වටිනාකමක් තියෙන ලංකාවේ තියෙන එකම කාර් එකක් නිසානේ. ඉතින් මේ කාර් එක ගන්න ප්ලෙෂර් එක මේක දැක්කයන් පස්සේ අනිවාර්යෙන් ඕන මිනිහෙක් කැමති වෙන විදිහේ ආසිතර විදිහේ එකක් තමයි තියෙන්නේ. ඒ කොහොමද කියලා බලන්න අපි ඊළඟ කාර් එකට පැනලා ඉවරනන් පස්සේ මේ වාහනේ ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් කතා කරලා බලමු. ඔන්න රෙඩ් කී එකත් එක්ක චැලෙන්ජ් එකට ඇවිල්ලා ඉන්නේ. කාර් එක ස්ටාර්ට් කරනවා. නොය විදියට සෑහෙන ලොකු සද්දයකොත් එක්ක අපිට හම්බෙනවා එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් වෙනදට තරම් බ්‍රූටල් කියන්නේ වෙනද තරම් හයියෙන් යයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඇත්තටම මේ වාහනේට මම බයක් නෙවෙයි. දැන් පුරුදුයි වාහනේ. හැබැයි පාරවලුත් ෂුවර් නෑ. ඉතින් පුළුවන් විදියට පොඩ්ඩක් ඕගොල්ලන්ට පෙන්නලා යන්නම්. ඉතින් මට වඩා එක්ස්පීරියන්ස් තියෙන මේක ඩේලි පදින අපේ කොල්ලෙක් ඉන්නවා. මෑන්සෝ දාලා අපි පොඩ්ඩක් බලමු කොහමද යන්නේ කියලා. ඉතින් දැන් ඉන්නේ එකෝ එක ඇත්තටම මෙතනින් අපිට දාගන්න පුළුවන්. දැන් මොඩල් එකට ගියාම දැන් එකෝ එකේ ඉන්නේ. තව තියෙනවා කස්ටම් එක, ස්පෝර්ට් එකයි, ට්‍රැක් එකයි ඔක්කොම. අපි නිකන් රෝමක් ගිහිල්ලෙමු. ඉතින් සාමාන්‍ය නෝමල් කාර් එකක් කියලා නම් කියන්න බෑ ඇත්තටම. මේ සෑහෙන ලොකුයි. ඒ වගේම ඔයාලට තේරෙනවා අර මේ ප්‍රසන්ස් එකත් ලොකුයි, වාහනේ වයිඩුත් වැඩි. ඒ වගේම මේ ඇක්සලරේට් කරනකොටත් පවා ඔයාලට තේරෙනවා කාර් එක මේ පොඩ්ඩක් පැන මේ දැන් මේ එකෝ එකේ තමයි ඔය ඔහොම පනින්නේ. මේ පේනව නේද? මේ එකෝ එක මේ. ඉතින් තව තියෙනවා මේ මෙතන 500 horsepower only. 700 වලට දාලාත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ගිහලා බලමු. ඉතින් සාමාන්‍යයෙන් අර මේ ස්පෝර්ට්ස් කූප් එකක් විදිහට මේක දැන් යන්නේ 2 door කූප් එකක් විදිහටනේ. එතකොට මේ ඔයාට ඉතින් අවශ්‍ය දේවල් ටිකක් ඉතින් අවශ්‍ය විදිහට ෂේප් එකේ මේ දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් නෝමල් විදිහට ඩ්‍රයිව් කරන් යන්නත් බැරි නැහැ. හැබැයි ඉතින් මේ වගේ වාහනයක් මේ රෙඩ් කී එකත් එක්ක ස්ටාර්ට් කරාමත් රෙඩ් කී එකත් එක්ක ඉන්නකොට යන්න හිතෙන්නෙත් නැති ගතියකොත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අර සස්පෙන්ෂන්ස් and everything පොඩ්ඩක් ස්ටිෆ් ගතියට තමයි විදියටම තමයි තියෙන්නේ. හැබැයි අපිට ට්‍රාන්ස්මිෂන් එක, ට්‍රැක්ෂන් එක, සස්පෙන්ෂන්ස් මේ ඔක්කොම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා අපිට සාමාන්‍යයෙන් හොඳ ඔයාට කැමති විදියට ඔයාගේ රෝඩ් සර්ෆසස් වලට ගැලපෙන විදියට සාමාන්‍යයෙන් යන්න පුළුවන්කමක් හම්බෙලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මුලින් එකෝ එකේ පොඩ්ඩක් රවුමක් අපි ගිහිල්ලා ඊට පස්සේ මම for a brief time මම 700 horsepower unlock කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්
මොන වගේද කියලා මම හිතනවා ඕගොල්ලන්ට මේකේ වයින් එක මොන විදිහටද එන්නේ කියලා ඇහෙනවා ඇති කියලා. දැන් ඕගොල්ලන් බලන්න මෙතන පැඩල් ෂිෆ්ටර්ස් ඔෆ් වෙලා තියෙන එකෝ එකටද තවත් ෆියුල් කන්සම්ප්ෂන් එක වැඩි වෙන විදිහට අපි චුට්ටක් යමු. ඔය වගේ ෆුල් ඔය පිස්සුවෙන් වගේ තමයි මෑන්ස් යන්න හදන්නේ. එතකොට එයා ගානට ඩවුන් ෂිෆ්ට් කරගන්නවා අපිට ඒක දෙන්න. ඉතින් ඔයාට අර ඇඩ්‍රිනලින් රෂ් එක තප්පර ගානෙන් ගන්න පුළුවන් කායක මම හිතන්නේ චුට්ටක්ේ පාගපු ටිකට විතරක් මම almost 100 km/h මම හිතන්නේ රීච් වුණා. තා චුට්ටක් ගිහලා බලමු. ඉතින් හරිම පරිස්සමෙන් යනවා. මොකද වාහනේ ලොකු වැඩි බ්‍රේක් කරගන්නවත් අපිට බ්‍රේක්ස් ඔක්කොම ටික හම්බෙලා තියෙනවා. ඇත්ත. හැබැයි ටික ලොකු ඩිස්ටන්ස් එකක් ඕනේ. මොකද වාහනේ සයිස් එකයි weight එකයි ඔක්කොමත් එක්ක පොඩක් සේෆ්ලි තමයි වාහනේ අනිවාර්යෙන් පදින්න ඕනේ. ඒ වගේම පොඩ්ඩක් වැඩිපුර ඇක්සලරේට් කරොත් ටක් ගාලා පිටිපස්ස කැරකිලා තමයි යන්නේ. ඊට පස්සේ මොන පැත්තට නවතිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒක තමයි හැබැයි මේ ඇමරිකන් මස්ටැන්ග්ස් වල මේ ඩොජර්ස් වල ඒ හැම කාර් එකකම වගේ ඇමරිකන් කාර්ස් වල ඉතින් මේක තමයි ඒගොල්ලොන්ගේ වයිබ් එක. ඉතින් මේක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ. ඉතින් අපි බලමු තා පොඩ්ඩක් අන්න මේ විදියට ඔන්න ඔය වගේ යන්න පුළුවන්. මම ඔය මේ ඇත්තටම එකෝ මොඩ් එකේ මම ඉන්නේ. ඔය විදියට අපිට එක ගන්න පුළුවන්. මම දැන් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මම දාන්නම් ස්පෝර්ට් වලට. ඔන්න දැන් දේවල් ටිකක් වෙනස් වුණා. රෙඩ් කී නිවුස් කියලා ආවා. දැන් මට තේරෙනවා මගේ බ්‍රේක්ස් උත් පොඩ්ඩක් ෆර්ම්. ඔය වගේම මෙයාත් පොඩ්ඩක් ස්ටියරින් වීල් එකත් පොඩ්ඩක් චුට්ටක් සාමාන්‍යයෙන් පොඩ ලයිට් ගතියක් වගේ තමයි එකෙන් තේරෙන්නේ. ඉතින් දැන් මෙතන පේනවා 700+ හොස් පවර් තියෙනවා කියලා තියෙනවා. ඉතින් පොඩි try එකක් දෙන්නම් මම. පාර වාහනත් පොඩ්ඩක් වැඩි. ඔන්න දැක්ක නේද? දැක්ක නේද අදේට ගිහුම හැටි. එතකොට ටක් ගාලා කවුන්ට් කරලා ගත්තේ නැත්තම් ලේසි නෑ. දැන් ඕගොල්ලෝ දකින්න ඇති කායක පැත්තට ගියේ. එතකොට මම කවුන්ටර් ස්ටියර් කරා. එහෙම කරන්නේ නැතුව ඉතින් යන්න බෑ. ඉතින් ඕක තමයි මේකේ කේස් එකේදී මේ වගේම තියෙනවා අනිත් එකත්. අනිත් එක්කෙනත් මෙයා වගේම තමයි. ඉතින් මේ ගොඩක් දුරට එක වගේම ඩ්‍රයිවිං එක්ස්පීරියන්සස් තියෙන හින්දා මම මෙහෙම මේ පොඩ හෙමීට යනවටත් වඩා මම මේ මගේ යාළුවාටත් දෙන්නම්. එයා පොඩ්ඩක් අපිට මට වඩා අනිවාර්යෙන් හොඳටයි. මොකද එයාට මීට වඩා හොඳට පුරුදුයි. මොකද මේ කායක මම අදනේ පදින්නේ. ඊට පස්සේ අපිට ඔන්න දැන් මම මැනුවල් මට පැඩල් ෂිෆ්ටර්ස් වලින් කරගන්න පුළුවන්. පේනව නේද? පොඩ්ඩක් ඇක්සලරේට් කරපුවා මම කිසිම තැනක කායක ගත්ත වෙලේ ඉඳන් RPM මං හිතන්නේ 2000කට 3000කට වඩා මට ඇත්තටම යවන්න හම්බුන්නේ නැහැ. යවන්න බෑ. හම්බුන්නේ නැහැ කියන්නේ යවන්න බෑ. මේ එච්චරට පව එක නවත්තන්න දෙන්නේ. ඉතින් ඔන්න ඕම දේවලුත් වුණා. ඉතින් මේ හැම එක්ස්පීරියන්ස් එකක්ම හරියට ඔයගොල්ලන්ට ගේන නිසා අපි ඉතින් ඔය වගේ දේවල් කරනවා. සහ අර YouTube channel එකේ කාරු දකින්න නැති වුණාට ඔන්න ඔය වගේ පැත්තකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සරහට තව පොඩ්ඩක් පේන්න පුළුවන්. මොකද මම දැන් ඉන්ටීරියර් ගැන කතා කරේ. අනිත් වහන ඉන්ටීරියර් එක අපිට ෂූට් කරන්න බැරි වුණා. මොකද ඒ වෙලේ වැස්ස අඩු වෙච්ච නිසා අපිට අග්ගා ඩ්‍රයිවිං කරනවා කියලා හිතුවා. හැබැයි හිතුවා වැඩි. ඒක නිසා අපිට ඒ පස්සට මුණ දෙන්න උනා. ඉතින් කොහොම නමුත් මේකාගේ විතර නෙවෙයි මීට කලින් කරපු වාහනවල මම ඔයගොල්ලන්ට සමහර ක්ලිප්ස් දෙක තුනක් තියෙනවා. එහෙම දාන්නම්. ඉතින් එහෙම තියෙනවා. හැබැයි වීඩියෝ එක ඉතුරු ටික අපිට කරගන්න බැරි වුණා. නමුත් අපිට පුළුවන් හැම පැත්තෙම අපි ඒ ටික කවර් කරන විදිහට වාහන දෙකේම ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වීඩියෝ එක ඉස්සරහට එන්ඩ් කරනවා. ඉතින් ටිපල් ස්කෝර් එකත් ඒ විදිහටම යයි. ඒ වගේම අපි නෝමල් ලෙවල් එකත් ඒ විදිහටම යයි. ඉතින් ඔහොම දේවලුත් උනා.
අපි මොනා කරත් අපිට පුළුවන් හැම විදිහටම සහ උපරිමයෙන්ම අපේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට ගන්න තමයි අපි try කරන්නේ. ඉතින් ඒකේ failed attempt එකක් විදිහට තමයි මේ වීඩියෝ එක ඇත්තටම යන්නේ. හැබැයි ඕගොල්ලෝ enjoy කරනවා කියලා අනිවාර්යයෙන්ම මට sure. ඉතින් මේ වගේ දේවල් ඉස්සරහට වෙන්නේ නැති වෙන්න වගේ බලා ගන්නවා දැන්. වීඩියෝ එක ඉදිරියට එහෙම පයමු.